පුතා ගිය සතියේ කරපු තියරි කොටසෙන් පොඩ්ඩක් නිකන් මතක් කරන්න යන්නේ අපි දැන්. හරිද? අපි එහෙමත් ඉඳලා හිටලා මතක් කරු දැන් වෙලාව එකට විතරද රෑ. අර පොඩ්ඩක් මතක් කරලා තමයි ඔයාලට මේ වැඩේ දෙන්න ලෑස්ති වෙන්නේ. හරිද? හරි අපි දන්නවා දැන් මෙන්න මේක මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක්නේ. මේ විලා කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩය අපි දන්නවා මෙතන තියෙන මොකද්ද? කේන්ද්‍රික කෝණය. අපි ඒක θීටා කියලා නම් කරගත්තානේ ගිය සතියේ. මේ ඇවිල්ලා කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. මෙයා අරේ මේ අරේ ආර වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩය එහෙනම් මෙයා චාප දිග. චාප දිග. චාප දිග. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග හොයන්න පුතා. මේ කෝණය අංශක වලින් දීලා තියෙනවා නම් හොයන්න එක සූත්‍රයකුත් රේඩියන් වලින් දීලා තියෙනවා නම් තව සූත්‍රයකුත් තියෙනවා. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. හරිද? අපි බලමු මේක චාප දිග අපි ඒකට නිකන් අකුරක් ගමු s කියලා. පළවෙනි පුතා අංශක වලින් දීලා තියෙනවා. මෙතන කෝණය අංශක 30ද 40ද 50ද කියලා අංශක වලින් දීලා තියෙනවා නම් සූත්‍රය තමයි පුතා අපි දන්නවා සම්පූර්ණ වෘත්තය 2πr නේ. එහෙනම් 2πr වැඩි කරනවා 360න් θ. මෙන්න මේ θ මේ θ වල අගය තමයි මෙතන දාන්න ඕනේ. මෙතන අගය 20ක්ද 30ක්ද අංශක ඒක මෙතන දාන්න. එහෙනම් පුතා චාප දිග හොයන්නේ කොහොමද? අංශක වලින් දීලා තියෙන අවස්ථාවේ s සමානයි 2πr වැඩි කියන 360න් θ. පැහැදිලිද? මේ r කියන්නේ මෙන්න මේ අරයට මෙන්න මේ අරයට අංශක 360යි කියලා කියන්නේ සම්පූර්ණ වෘත්තයෙන් කොච්චරද කියලා නේ ගන්න. එහෙනම් සම්පූර්ණ වෘත්තය 360යි නම් θ මෙන්න මෙතන අගේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කෝණය අගේ. දෙවෙනි එක පුතා රේඩියන් වලින් දීලා තියෙන පුළුවන්. රේඩියන් වලින් දීලා තියෙන අවස්ථාවකදී කෝණය කේන්ද්‍රික කෝණය හරිද? මෙන්න මේ කේන්ද්‍රික කෝණය පුතා දෙන්න පුළුවන් රේඩියන් වලින්. අංශක වලින් දුන්නොත් මේ සූත්‍රය රේඩියන් වලින් දුන්නාම අපිට හොයන්න සූත්‍රයක් තියෙනවා මම ගියසති කියලා දුන්නා. S සමානයි R θ. හරිද? දැන් අපිට ගානේ මෙතන දීලා තියෙන අගය අනුව තමයි මේක දානවද මේක දානවද කියලා තීරණය කරන්නේ. හරිද? මෙතන රේඩියන් වලින් දීලා තිබ්බොත් මෙතෙන්ට දානවා රේඩියන් අගයට අදාළ සූත්‍රය. මේක අරගෙන මේකට දානවා. අපි හිතමු අංශක වලින් දීලා තිබ්බ කියලා මෙතන අගේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ කොයිද? මෙන්න මේ සූත්‍රය. මේකෙන් තමයි අපි මෙන්න මේ චාප දිග හොයාගන්නේ. පැහැදිලිද? හරි. ඔය වගේම අපි බලමු වර්ගඵලය හොයාගන්නෙත් කොහොමද කියලා. හරි. ඒකට සූත්‍ර දෙකක් තියෙනවානේ. අංශක වලින් දීලා තියෙනවා එක සූත්‍රයකුත් රේඩියන් වලින් දීලා තියෙනවා තව සූත්‍රයකුත්. හරි. අපි ඒක ඊළඟ වීඩියෝෙන් බලමු.